ඇත්තටම අපි රෝහල් වලට බෙහෙත් ගන්නකොට අපි වඩා සැලකිලිමත් වෙනවා මේ මිල සම්බන්ධව. අපි බලයටපත් වෙනකොට ලොකු පොලිමත් වුණා අලුතෙන් ඩ්‍රග්ස් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම තිබිච්ච ඩ්‍රග් වල රීරෙජිස්ට්‍රේෂන් එකේ ලොකු පෝලින් තිබ්බා. දැන් ඇත්තට මේවා බොහොම කෙටි කරලා තිනවා. අලුත් ඩ්‍රග්ස් වල 2200ක් තිබිච්ච එක ඒ පොලිම 400 ගානට බස්සලා තිනවා. ඒකෙන් වෙච්ච දේ තමයි සමහර බෙහෙත් වල තිබිච්ච සමහර කම්පැනි වල ඒකාධිකාරය අපි බිඳ දමලා තිනවා. මම ඔබට කියන්නම් ඒ ඒකාධිකාරය බිඳ දැමීමෙන් අපිට ඇති වෙන වාසි. පැපියොරින් ඉන්ජෙක්ෂන් එක 76000ට තමයි ඉස්සර තියුනේ. දැන් අපි ගන්නේ රුපියල් 370ට. 370ට ගන්නේ. ඊට පස්සේ අපි ওই මොනොපොලිස් නැති කිරීමෙන් ඒකාධිකාරය නැති කිරීමෙන් ඉමුනොලොබින් කියන එන්නත ඔබට මතකයි ඒක බොහොම ප්‍රසිද්ධ එන්නතක් අර සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වෙච්ච එන්නත හිටපු ඒක 1,20,000කට ගත්ත වයල් එකක් 1,20,000ට එයාගේ කෙනා තුනේ වතුර කියලා අපිට දැන් වාර්තාව ඇවිල්ලා තිනවා. එතකොට 1,20,000කට ගත්ත එක අපි දැන් අවසන් වලට අරන් තිනේ 30,000ට. 30,000ට. ඒ එක ටෙන්ඩර් එකෙන් විතරක් අපි ඉතිරි කරව මුදල රුපියල් මිලියන 200ක්. ඒ ටෙන්ඩරෙන් විතරක්. ඊට පස්සේ සෙෆියුරොක්සිම් කියන ඇන්ටිබයොටික් එක. සෙෆියුරොක්සිම් කියන ඇන්ටිබයොටික් එක අපි ගොඩාක් ඌමනා වෙන ඇන්ටිබයොටික් එකක්. ඒක අපි ඇමරිකන් ඩොලර් 1.9 අපි ගත්තොත් ඒක ඇත්තටම රුපියල් 570ට තිබිච්ච එක. 570ට තමයි මෙච්චර කාලෙ අරන් තියුනේ. අවසානවට ගත රුපියල් 70ට. ඒකෙන් අපි ඉතිරි කරගත්තු මුදල රුපියල් මිලියන 900ක්. එක ටෙන්ඩර් එකෙන් රුපියල් මිලියන 900ක්. ඊට පස්සේ දැන් කිව්වා ඇන්ටි රේබීස් නැහැ කියලා. ඒ කියන්නේ බල්ලෝ කෑවහම බෙහෙත් නැහැ කියලා. බෙහෙත් තියෙනවා. මම දන්නේ කොහෙන් ඕවා අරගෙන එනවද කියලා ඒ කොළවල ලියලා දෙන අයගේ තියෙන වරදද නැත්නම් වෙන මොනවා හරි කියනවද කියලා. අපි ඇන්ටි සීරම් එක ගන්නකොට මිලියන 350ක ඩිෆරන්ස් එකක් තියලා තමයි අපි මේ සැරේ ගත්තේ. අන්තිම වට ගත්තට වඩා මිලියන 350ක ඩිෆරන්ස් එකක්. ඒ වගේම ඉනොක්ස්පාරින් කියන බෙහෙත හදවත් රෝග සඳහා ගන්න එක ඒකේ අපේ මිලියන 300ක ඩිෆරන්ස් එකක් තිබුණා. අපි මේ ඩ්‍රග්ස් 4 විතරක් ගත්තාම මිලියන 1750ක ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒක නිසා අපි කියනවා අනිවාර්යයෙන්ම මේ සැරේ අපිට වෙන් කරපු මුදලෙන් අපි බලාපොරොත්තු වෙනවා සෑහෙන මුදලක් රජයට ඉතිරි කරලා දෙන්න. අනිත් පැත්තෙන් ගත්තාම ඔබ කියාවි සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තට ෆාමසි වල බෙහෙත් අඩු වෙලා නැහැ කියලා. නමුත් අපි ඒකට හේතුවක් තියෙනවා. ඒකට තියෙන හේතුව තමයි ලංකාවේ මිල පාලන කමිටියට අධිකරණ නියෝගයන් නිසා ඒක අවුරුද්දයි මාස 3ක කාලයක් අත්හිටුවලා තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මිල පාලන කමිටියක් තිබුණාට පහුගිය අවුරුදු 10 ඇතුලේ මිල පාලන යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. ඒ මිල පාලන යාන්ත්‍රණය අපි හැදුවා. ඒකේ අවශ්‍ය නීතිමය කටයුතු අපි කරලා තිනවා. ළඟදිම අපි ඒක ගැසට් කරනවා. ගැසට් කරලා ඒක උසාවියට ඉදිරිපත් කරලා අපි අර අධිකරණ තීන්දුව අයින් කරගන්නවා. අපි එතකොට බලාපොරොත්තු වෙනවා බොහොම සිග්නිෆිකන්ට් මිල අඩුවීමක්, පැහැදිලි මිල අඩුවීමක් සෑම බෙහෙතකම ෆාමසි වල වේවි කියලා.